ඉතින් මම ඇවිල්ලා ඉන්නේ කොළඹ මෝටර් ෂෝ එකේ හීරෝ ප්‍රදර්ශන කුටියට. ඉතින් අපි පුරුදු බයිසිකලයක් තියෙනවා. පුරුදු කියන්නේ ගොඩක් කට්ටිය කැමති. මොකද මේකෙන් සෑහෙන දුරක් දුවන්න පුළුවන්. 100cc බයික් එකක්. ඒක ගැන හොඳටම කතා කරන්න මිස්ටර් ඩිජිත් ඉන්නවා. ඉතින් අපි මිස්ටර් ඩිජිත් එක්ක කතා කරමු මේ බයිසිකලේ මොනවද අලුත් පර්ෆෝමන්ස් අලුත් කාලේට ආපු කියලා. 100cc කියන්නේ ලංකාවේ හොඳම කැටගරියක්. ගොඩක් අය කැමති මාර කැමති පෙට්‍රල් ඉතුරු කරන පොකට් එකට වාසි කැටගරිය විදිහට තමයි 100cc ගන්න. මොකද ඒකේ ප්‍රයෝජන ගොඩක් වැඩි. අර පෙට්‍රල් හුණකටත් දුවනවා කියන්නේ සුවඳට පෙට්‍රල් සුවඳ. ඒක හීරෝ එකෙන් එන 100cc තමයි හීරෝ ඩිලක්ස් කියන්නේ. මේක සෑහෙන කාලයක් තිස්සේ එන එකක්. අංක එක තමයි සෙල්ෆ් ස්ටාර්ට් එක. රයිට්. ඕනි කෙනෙක්ට තමන්ගේ ගමන යෑමට කලින් බයික් එක ස්ටාර්ට් කරන්න. ඉස්සර මොකද ඔක්කොම බයික් ආවේ කාගේ වුණත් තිබ්බේ කික් ස්ටාර්ට් එක. දැන් කික් ස්ටාර්ට් නෙමෙයි සෙල්ෆ් ස්ටාර්ට් ඇවිල්ලා තියෙනවා. ඉතා පහසුයි. කික් ස්ටාර්ට් එක හදිසි අවස්ථාවකට විතරයි අවශ්‍ය. දැන් මේක තමයි විශේෂම දෙයක් වෙන්නේ 100cc බයික් එකක් විදිහට හීරෝ ඩිලක්ස් එක ගත්තාම. ඒක ගත්තාම මේක වෙන්නේ ටියුබ්ලස් ටයර්. ඒකත් අපේ තියෙන ඇලෝ වීල් සමග එන ටියුබ්ලස් ටයර්ස්. මේක විශේෂ දෙයක්. මොකද 100cc බයික්ස් වලට ටියුබ්ලස් ටයර් එකක් තියෙනවා කියන්නේ හදිසියෙ පැච් එකක් ගියොත් ඉතා පහසුයි පැච් එකක් දාන්න. ඉතින් 100cc බයික් එකේ ටියුබ්ලස් ටයර් කියන එක දෙයක්. ඒක තමයි හීරෝ එකේ තියෙන සුවිශේෂත්වය. මොකද හීරෝ ඩිලක්ස් එක එන්නේ ටියුබ්ලස් ටයර් සමග. ප්‍රැක්ටිසි වුණත් ස්ටයිල් එක පැත්තෙන් හොඳම ස්ටයිල් එකක් දීලා තියෙනවා. ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. මොකද මේකට කියන්නේ හීරෝ ඩිලක්ස් ඕල් බ්ලැක් version කියලා කියන්නේ. මොකද ඇලෝ වීල් ඔක්කොම ඉන්නේ බ්ලැක් කලර් එකෙන්. මේ ග්‍රිප් එක, ක්‍රෑෂ් බාර් එක මේ ඔක්කොම ඇලෝ බ්ලැක් කලර් වලින් හොඳ ලස්සන නිමවුමක් ලබා දීලා තියෙනවා මේ බ්ලැක් කලර් ලුක් එකත් එක්ක. ඒක තමයි මේක ඩිලක්ස් එකෙන් තව විශේෂත්වයක්. තාත්තලා පුතාලගේ ඉඳන් සීයලාට එනකන් වුණත් පදින්න පුළුවන් ඕන කෙනෙකුට ගැලපෙන බයිසිකලයක්. 100cc එකේ ස්ටයිලිෂ්ම බයික් එක කියලා කියන්න පුළුවන් හීරෝ ඩිලක්ස් එක මාකට් එකේ තියෙන. හයිඩ්‍රොලික් ෂොක්ස් එන්නේ ඉස්සරහා කම්ෆර්ටබල් රයිඩ් එකක් 100cc බයික් එකක් යද්දී හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් යන්න පුළුවන්. මොකද සමහර අය 100cc ගන්න ඩිලිවරි, කුරියර් සර්විස් ඒ වගේ ගොඩක් දුර යන ගමන් වලට ගන්නවා. ඉතින් ඒ යන දුර ගමන හොඳ පහසුවෙන් යන්න කම්ෆර්ටබල් යන්න පුළුවන් බයික් එකක් තමයි හීරෝ ඩිලක්ස් එක කියන්නේ. දැන් කාලේ නම් පික්මී ඌබ දුවන කට්ටියන හොඳටම ගැලපෙන බයික් එකක් තමයි හීරෝ ඩිලක්ස් එක කියන්නේ. ඒක තමයි ආරක්ෂාව වෙනුවෙන් දීලා තියෙන සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක. ඒ කියන්නේ මේ බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බොත් මොකද ඔයා දැකලා ඇති පාරේ ගොඩක් අය යන සයිඩ් ස්ටෑන්ඩ් ගහගෙන යන්නේ. හරි. අනතුරු වෙන්නේ ගොඩක්ම පාරේ යන එකේ තමයි අපිට හෝන් එකක් ගහලා කියන්නේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා කියලා. හැබැයි මේකේ තියෙනවා සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක්. සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා නම් බයික් එක යන්නේ කෙනාට වෙනවා සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා. හරි. මොකද මේක ගොඩක් අන්තර වෙලා තියෙනවා මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගමන ආරම්භ කරලා ගහගෙන යද්දි වැටිලා. ඉතින් ඒ අවස්ථාවේ අඳුරගෙන මේක දීලා තියෙනවා සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්. ඒක ආරක්ෂාව පැත්තෙන් දීලා තියෙන විශේෂ ෆීචරයක් මේ හීරෝ ඩිලක්ස් එක ගත්තා. මාකට් එකේ තියෙන හොඳම මිලක්, ඉතා අඩු මිලක් ගත්තොත් සෑහෙන අඩු මිලකට ගන්න පුළුවන්. 5,77,900ක් වගේ මුදලකට 100cc ඩිලක්ස් එකක් ගන්න පුළුවන්. අනිත් විශේෂය තමයි ඩිලක්ස් ගෙන වසර 5ක වගකීමක් කිලෝමීටර් 70,000ක වගකීමක් සමග. ඒක තව විශේෂ දෙයක්. මොකද මාකට් එකේ තියෙන හොඳම වොරන්ටි පීරියඩ් එකක් දෙන හීරෝ ඩිලක්ස් එක අවුරුදු 5ක් කියන්නේ ඉතා දීර්ඝ කාලයක්. කිලෝමීටර් 70,000 කියන ඉතා දීර්ඝ කාලයක්. මොකද ඔබ කිලෝමීටර් 70,000ක් යනකම් වුණත් රයිඩර් ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ වොරන්ටි එකෙන්. මොන හරි ප්‍රශ්නයක් වුණොත් කියන. අනික නිෂ්පාදකයෙක් වොරන්ටි එකක් දෙන්නේ තමන්ගේ නිෂ්පාදනය ගැන තියෙන කොන්ෆිඩන්ස් එක, ඒක තියෙන හයි ක්වොලිටි එක ඒව ගැන හිතලා. මොකද එතකොට ඒක තමයි සුවිශේෂත්වය. වොරන්ටි එකක් දෙන්න පුළුවන් නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය වැඩි නිසා තමයි මේ 100cc ඩිලක්ස් එකට මාකට් එකේ 5 year warranty එකක් සහ කිලෝමීටර් 70,000ක warranty එකක් දෙන්නේ. මේක තමයි සුවිශේෂත්වය මේ ඩිලක්ස් එකේ තියෙන. ගොඩක් මගෙන් අහනවා කට්ටිය ලීසින් පහසුකම් තියනවාද කියලා මේවට. ලීසින් පහසුකම් කොහොමද? කීයක් මුලින් ගෙවන්න ඕනද කියලා ඒකත් පුළුවන් නම් අපිට කියමු. ඔව් මෙහෙමයි. දැන්ට ලංකාවේ තියෙන හැම ලීසින් කම්පැනියක් කරාම ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන්. අපේ ප්‍රදර්ශනාකාරයකට ආවොත් අවශ්‍ය සම්බන්ධතාවය ඇති කරලා දෙනවා. නැත්නම් පාරිභෝගික මහත්යෙක් එතුමා දන්න ලීසින් කම්පැනියක් තියෙනවා නම් ලංකාවේ ඕනම ලියාපදිංචි ලීසින් කම්පැනියක් සමග අපිට ලීසින් පහසුකම් දෙන්න. සාමාන්‍යයෙන් රජයේ නීති අනුව මූලික වශයෙන් 30%ක් වගේ ගෙවීමක් කරන්න ඕනේ වටිනාකමෙන්. ඊට පස්සේ වාරික වසර 5ක් දක්වා වාරික වලට ගෙවාගෙන යෑමේ හැකියාව හම්බ වෙනවා මේ හීරෝ ඩිලක්ස් බයික් එක. ඊට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේක කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. 100cc බයික් එකක් වුණාම හැමෝටම අවශ්‍ය වෙන කොච්චර තෙල් වැඩ කරනවද කියන එක. ඔය තෙල් වැඩ කරන එක මෙහෙම දෙයක් කියනවා. පෙට්‍රල් වැඩ කරන එක රයිඩින් කන්ඩිෂන් එක අනුව වෙනස් වෙනවා. යන පාර කඳු පැත්තක්ද, පල්ලම් පැත්තක්ද, ට්‍රැෆික් එකේද යන්නේ, දෙන්නේද යන්නේ, යන්නේ කෙනාගේ බර අනුව වෙනස් වෙනවා. ඉතින් ඕක
ස්තීරාගයක් වෙන්න වෙනස් වෙන සාමාන්‍යෙන් 100cc ඩිලක්ස් එකක් අපේ ලීටරයට කිලෝමීටර් 75 85ක් වගේ රේන්ජ් එකක යනවා ඒක පදවන වේගය. මොකද වේගෙන් යනවා නම් පොඩක් තෙලෙනවා. ඒ ඉකොනොමික රේන්ජ් එකෙන් යනවා. ඉතින් ඒක පදින කෙනාට අනු වෙනස් වෙනවා. හැබැයි 100cc බයික් එකක් විදිහට උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබා දෙනවා. ඒක තමයි ඩිලක්ස් එකේ වේගය. ඒතකොට ගත්තාම මම මේ කිව්ව ෆීචර්ස් එක ඊට පස්සේ ස්ටයිල් එක පැත්තෙන් හොඳයි. ඊට පස්සේ වොරන්ටි එක ගත්තාම අවුරුදු 5ක වොරන්ටියක් කිලෝමීටර් 70000ක වොරන්ටියක්. ඒකම මිල ඉතාම හොඳ මිලක් මාකට් එකේ තියෙන්නේ. කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම 100cc මාකට් එකේ තියෙන එක මේ වෙලාවේ හීරෝ ඩිලක්ස් කියන එක තමයි. ඒක අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනික නිමාව වුණත් ගත්තාම පේනවා මේ සවිශක්තිමත් භාවය. මේ බයික් එක බලද්දි පේනවා අර හොඳ හයිය පෙනුමක් තියෙනවා. අර අපි කියන ටෝයි වගේ බයික් සමහර ඒවා තියෙන ඒ වගේ. ඒ වගේ නේ. මේක හොඳ නිමාවමක් හයියක් තියෙනවා. ඒකයි මේ ඩිලක්ස් එකේ තියෙන විශේෂත්වය. හොඳ යකඩ පෙනුම තියෙනවා. ඉතින් ඒ වගේම තව අපිට තියෙනවා තව බයික් තව මාදිලි ගණනාවක් කතා කරන්න. ඉතින් අපි ඒවත් ඉක්මනට කතා කරන් යන්. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ බයික් එක. අද හෙට දවස් 2 3 යාවොත් ඉතින් මේ බයික් එක try කරලා බලලා ඔයාලට feeling touch එකක් අරගෙන test ride එකකට යන්න පුළුවන්. test ride එකකටත් ගිහිල්ලා ඒ වගේම වටිනා තෑගි සහ මේ නියමිත අමතර උපාංග තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට ලබා ගන්න පුළුවන්.